පාපන්දු කියන්නේ නිකම්ම නිකං ලෙදර් පන්දුවක් පස්සේ දුවන මිනිත්තු 90ක ක්‍රීඩාවක් විතරක්ම නෙවෙයි. අද වෙනකොට පාපන්දු කියන්නේ ලෝකේ පුරා බිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් පිරිසක් උමතුවෙන් වගේ වැළඳගත්තු වසරකට ඩොලර් බිලියන ගණනින් මුදල් සංසරණය වෙන මහා පරිමාණ ගෝලීය ව්‍යාපාරයක්. ලෝකේ ජනප්‍රියම වගේම වැඩිම ආදායමක් ලබන ක්‍රීඩකින් බිහිවෙන්නේ මේ හරිත පැහැති පාපන්දු තනතෙල්ල මතින්. තමන්ගේ අසාමාන්‍ය ක්‍රීඩා විලාසය නිසා රසික හදවත් දිනාගන්නා මේ සුපිරි තරු තමන් සතු සන්නාම වටිනාකම නිසාම ලෝකේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයන් බවට පත් වෙලා ඉවරයි. අද අපි කතා කරන්නේ ලෝකේ දැනට සිටින ධනවත්ම සහ වැඩිම ආදායම් ලබන සුපිරි පාපන්දු තරු 5 දෙනා පිළිබඳවයි. අංක 5 කිලියන් එම්බාප්පේ. ලයිස්තුවේ 5 වන ස්ථානයේ හිමි වෙන්නේ වත්මන් පාපන්දු ලෝකයේ වේගවත්ම සහ භයානකම ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන ප්‍රංශයේ කිලියන් එම්බාප්පේටයි. දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රංශයේ PSG කණ්ඩායමේ නැංගුරුම බවට පත්ව සිටි එම්බාප්පේ මෑතකදී තමන්ගේ කුඩා කල සිහිනයක් සැබෑ කර ගනිමින් ස්පාඤ්ඤේ රියල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජය සමග එකතු වුණා. මෙම සංක්‍රමණයත් සමග ඔහුගේ මූල්‍යමය වටිනාකම තවදුරටත් ඉහළ ගිය අතර වසරකට ඔහුගේ ආදායම ඩොලර් මිලියන 95 සීමාවට ආසන්න වෙනවා. තරුණ වයසේදීම ලෝක කුසලාන අවසන් මහා තරගයකදී හැට්‍රික් ගෝලයක් ලබා ගනිමින් ලෝකයේ මවිත කළ එම්බාප්පේ නිකම්ම වැටුපෙන් පමණක් යැපෙන ක්‍රීඩකයෙක් නෙවෙයි. ඔහු නයිකි, හොබ්ලොට් සහ ඕක්ලේ වැනි ලෝක ප්‍රකට සුකෝපභෝගී සන්නාමයන්හි ප්‍රධානතම තානාපතිවරයෙක්. ඔහුගේ වේගය සහ තරුණ ආකර්ෂණය නිසාම ජාත්‍යන්තර සමාගම් ඔහු වෙනුවෙන් මිලියන ගණනින් මුදල් වැය කිරීමට දෙවරක් සිතන්නේ නැහැ. ඉදිරි දශකය තුළ මෙම ලයිස්තුවේ ඉහළටම පැමිණීමේ වැඩිම ඉඩකඩක් පවතින්නේ මේ 20 ගණන්වල පසුවන සුපිරි තරුවටයි. අංක 4 කරීම් බෙන්සෙමා. හිටපු රියල් මැඩ්‍රිඩ් සුපිරි තරුවක් සහ බැලන්ඩියෝ සම්මානලාභියෙකු වන ප්‍රංශයේ කරීම් බෙන්සෙමා මේ වෙනකොට රැඳී සිටින්නේ ලයිස්තුවේ 4 වෙනි ස්ථානයේ. වසර ගණනාවක් පුරා යුරෝපීය පාපන්දු පිටියේ ඉහළම දක්ෂතා පෙන්වූ බෙන්සෙමා තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ සැඳෑ සමය වඩාත් ඵලදායී කර ගැනීම සඳහා සෞදි අරාබියේ පාපන්දු වසන්තයත් සමග එකතු වීමට තීරණය කළා. ඔහු අල් ඉත්තිහාද් කණ්ඩායම සමග ඇති කරගත් දැවැන්ත කොන්ත්‍රාත්තුව නිසා ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 104ක් තරම් ඉහළ අගයක් ගන්නවා. මෙයින් වඩාත්ම කැපී පෙනෙන කාරණය වෙන්නේ ඔහුගේ ආදායමෙන් ඩොලර් මිලියන 100ක්ම ඍජුවම ලැබෙන්නේ ක්‍රීඩා සමාජ වැටුප සහ පිටියේ දක්ෂතා වෙනුවෙන් ලැබෙන දීමනා මත වීමයි. සෞදි අරාබියේ ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඔහු ලබා දෙන දායකත්වය නිසාම ඔහුට එරටින් ලැබෙන වරප්‍රසාද සහ අනුග්‍රහකත්වයන් අතිවිශාලයි. අංක 3 නෙයිමාර්. 3 වන ස්ථානයේ හිමි වෙන්නේ බ්‍රසීලියානු පාපන්දුවේ සන්නාමයේ බඳ වූ සුපිරි ක්‍රීඩක නෙයිමාර් ජූනියර්ටයි. මෑත කාලීනව දරුණු ආබාධවලට ලක්වීම නිසා ඔහුට පිටිය තුළ ක්‍රීඩා කිරීමට ඇති අවස්ථා තරමක් සීමා වුවත් ඔහුගේ ගෝලීය මූල්‍යමය වටිනාකමට හෝ ජනප්‍රියත්වයට ඉන් කිසිදු බලපෑමක් එල්ල වී නැහැ. බාසිලෝනා PSG වැනි කණ්ඩායම් හරහා මෙන්ම සෞදි අරාබියේ දැවැන්ත ගිවිසුම් හරහා මේ වන විට නෙයිමාර් ඩොලර් මිලියන 450ක දැවැන්ත සමස්ත ශුද්ධවත්කමක හිමිකරුවෙකු බවට පත්ව සිටිනවා. වැටුපට අමතරව නෙයිමාර් සතු සමාජ මාධ්‍ය අනුගාමිකයන් මිලියන 100 ගණන නිසාම ලෝකයේ ප්‍රධාන පෙළේ සන්නාමයන් වන පූමා, රෙඩ්බුල් සහ කොනාමි වැනි සමාගම් ඔහු වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 30කට වඩා වැඩි අනුග්‍රාහක මුදලක් ගෙවනු ලබනවා. සුකෝපභෝගී ජීවන රටාවක් ගත කිරීමට ප්‍රසිද්ධ නෙයිමාර් සතුව පෞද්ගලික ජෙට් යානා, බ්‍රසීලයේ මියාමි සහ ඩුබායිහි පිහිටි සුපිරි මන්දිර මෙන්ම ලෝ මිල අධිකම මෝටර රථ එකතුවක් පවතිනවා. අංක 2 ලයනල් මෙසි. පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස බහුතරයක් දෙනා පිළිගන්නා ආජන්ටිනාවේ ලයනල් මෙසි මේ ලයිස්තුවේ දෙවන ස්ථානය අලංකාර කරනවා. යුරෝපීය පාපන්දු පිටියේ සියලුම ජයග්‍රහණ සහ ලෝක කුසලාන සිහිනය දිනා ගැනීමෙන් පසුව මෙසි තෝරාගත්තේ ඇමරිකාවේ මේජර් ලීග් පාපන්දු පිටියේ ඉන්ටර් මියාමි කණ්ඩායමයි. මෙසිගේ ඇමරිකානු ආගමනයත් සමග සමස්ත ඇමරිකානු පාපන්දු සංස්කෘතියම උඩු යටිකරු වූ අතර ඔහුගේ ආදායම් මාර්ගද අලුත් මුහුණුවරක් ගත්තා. ෆෝබ්ස් වාර්තාවලට අනුව ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 140කට ආසන්න වෙනවා. වඩාත්ම සුවිශේෂී කාරණය වන්නේ ෆෝබ්ස් සහ මූල්‍ය දත්ත වාර්තාවලට අනුව
ලයනල් මෙසීගේ සමස්ත ශුද්ධවත්කම මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.1 සීමාවට පැමිණ තිබීමයි. එමගින් ඔහු ක්‍රීඩා ඉතිහාසයේ නිල වශයෙන් බිලියනපති තත්ත්වයට පත් වූ අතලොස්සෙන් එක් අයෙකු බවට පත්වනවා. ඔහුට ඉන්ටර් මියාමි කණ්ඩායමෙන් ලැබෙන වැටුපට අමතරව Apple TVහි විකාශන අයිතීන්කින් කොටසක් සහ Adidas සමාගම සමග ඇති ජීවිත කාලයටම බලපැවැත්වෙන ගිවිසුම හරහා අති දැවැන්ත ආදායමක් ගලා එනවා. මීට අමතරව පෙප්සි, හාඩ් රොක් කැෆේ සහ තමන්ගේම ඇඟලුම් සන්නාමයන් මෙන්ම සුකෝපභෝගී හෝටල් ජාලයන් හරහා මෙසි ලෝකයේ බලගතුම ක්‍රීඩා ව්‍යාපාරිකයෙකු බවට පත්ව සිටිනවා. අංක 1. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ලෝකයේ මිලියන සංඛ්‍යාත පාපන්දු රසිකයන්ගේ බලාපොරොත්තුව ඒ අයුරින්ම සැබෑ කරමින් ලොව දැනට සිටින ධනවත්ම සහ වැඩිම ආදායමක් ලබන පාපන්දු ක්‍රීඩකයාගේ කිරුළ හිමි වෙන්නේ පෘතුගාලයේ සුපිරිතරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝටයි. වයස අවුරුදු 41ක් වුවත් ශාරීරික යෝග්‍යතාවෙන් මෙන්ම මූල්‍යමය අතින්ද රොනාල්ඩෝ තබා ඇති වාර්තා බිදහෙලීමට සමකාලීන කිසිදු ක්‍රීඩකයෙකුට තවමත් හැකියාව ලැබී නැහැ. ෆෝබ්ස් සහ බ්ලූම්බර්ග් නවතම් වාර්තාවලට අනුව රොනාල්ඩෝගේ සමස්ත ශුද්ධවත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.2 සිට 1.4 දක්වා වන අති දැවැන්ත අගයක් ගන්නවා. එමගින් ඔහු මෙසීවද අභිබවා යමින් ලොව ධනවත්ම සක්‍රිය පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා. සෞදි අරාබියේ අල් නසර් කණ්ඩායමෙන් ඔහු ලබන වාර්ෂික වැටුව පමණක් ඩොලර් මිලියන 235ක් වන අතර සමස්ත වාර්ෂික ආදායම ඩොලර් මිලියන 300ක් වෙනවා. ලෝකයේ පළමු පාපන්දු බිලියනපතියා වන රොනාල්ඩෝ පිටියෙන් පිටතදී අතිශය සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහුගේම CR7 සන්නාමය යටතේ පවතින සුවඳ වෙලවුන් ඇඟලුම් ලෝපුරා විහිදුණු පෙස්ටානා CR7 හෝටල් ජාලය සහ මෑතකදී ඔහු ආරම්භ කරමින් ලෝක වාර්තා බිදහෙළු ඔහුගේ නිල YouTube නාලිකාව හරහා ඔහු උපයන ආදායම මිල කළ නොහැකි තරම්. ඉන්ස්ටාග්‍රෑම් සමාජ මාධ්‍යයේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සිටින පුද්ගලයා වන ඔහු එක පෝස්ටුවක් සඳහා පමණක් ඩොලර් මිලියන ගණනක් අය කරනු ලබනවා. රොනාල්ඩෝ සහ මෙසි තවමත් ලෝකයේ මූල්‍ය අධිරාජ්‍යයේ පෙරමුණේම පසුවන අතර ඔවුන්ගෙන් පසුව එම්බාප්පේ වැනි තරුණ පරපුර මේ වාර්තා බිද දැමීමට සූදානමින් සිටිනවා. ඉතින් මේ සුපිරිතරු පස් දෙනාගෙන් ඔයාලගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා කවුද? රොනාල්ඩෝගේ සහ මෙසිගේ මේ ආර්ථික ආධිපත්‍ය ඉදිරි කාලයේදී එම්බාප්පේ වැනි තරුණ ක්‍රීඩකයන්ට බිද දැමිය හැකි වෙයිද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.